හෙලෝ good morning කොහමද ඔයාලට? ඉතින් ඔයාලා හැමෝම හොඳින් නැති කියලා හිතනවා. මම අද වීඩියෝ එකෙන් අරන් ඉන්නේ අපි බාලි ට්‍රිප් එකේ එපිසෝඩ් 3 එක. ඉතින් කලින් වීඩියෝස් දෙක දැක්කනම් ඔයගොල්ලෝ දන්නවා අපි දැන් ඉන්නේ බාලි වල උබුද් කියන ඒරියා එකේ. මේ තමයි අපේ උබුද් වල දෙවෙනි දවස. අපි ඔක්කොම නයිට්ස් 5ක් උබුද් වල හිටියා. ඒක ඇත්තටම හොඳ කාලයක් උබුද් හොඳට එක්ස්ප්ලෝර් කරන්න. දැන් අපි මේ උදේම නැගිටලා එළියට බැස්සා. මෙන්න මේ වගේ ගේට්ටු වගේ ස්ට්‍රක්චර්ස් ඔයගලන්ට හැමතැනම බාලි වල බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන ඒගොල්ලෝ හැමෝම උදේටයි හවසටයි කරන පූජාවල්. බාලි වල ඇත්තටම හැමතැනම ලස්සනයි. ඉතින් හැමතැනම ඔයගලන්ට ෆොටෝස් ගන්න පුළුවන්. විශේෂයෙන්ම උබුද්දලත් දකින හැමතැනම වගේ ලස්සනයි. ඉතින් දැන් අපි මේ උදේට කන්න කියලා රෙස්ටොරන්ට් එකකට ආවා. ඔයගොල්ලෝ උබුද් ගියාම මේ රෙස්ටොරන්ට් එක දකි සාමාන්‍යයෙන් ඒ ප්‍රධාන පාරේ හිමි යනකොට මේක හැමතිස්සෙම වගේ දකින්න රෙස්ටොරන්ට් එකක්. ඇත්තටම මේකේ හොඳයි බ්‍රෙක්ෆාස්ට් එක. රිවිව්ස් නොත් හොඳට තිබුණා. ඉතින් ඔයාලා කොෆී බොන්න ආස කෙනෙක් නම් බාලි ඔයගොල්ලෝ ගොඩාක් එන්ජොයි කරයි. ගොඩක් ලාභයට කොෆි තියෙනවා. ඕන වර්ගයක කොෆීස් ඔයගලන්ට ගන්න පුළුවන්. ඉතින් අපි මේ ගත්ත කොෆි එකත් ඇත්තටම ගොඩාක්ම රසට තිබුණා. ලස්සනයි වගේම ඒක රසයි. මේවයි ගණන් එච්චරම වැඩි නැහැ. බාලි ගොඩක්ම චීප් කන්ට්‍රි එකක් ඔයගලන්ට ට්‍රැවල් කරන්න. සාමාන්‍යයෙන් මේ කොෆි එකක් එහි සල්ලි වලින් රුපියල් 30000ක් වගේ තමයි වෙන්නේ. සාමාන්‍යයෙන් ඒ වගේ ගණන් තමයි යන්නේ. අපි බාලි වල ගොඩාක් ඒරියාස් එක්ස්ප්ලෝර් කරා. උබුද් හිටියා, මුන්ඩුක් හිටියා, නූසා පෙනීඩා හිටියා, ඩෙගියාන් හිටියා, කුතා හිටියා. ඉතින් ඒ ඔක්කොමත් එක බලද්දී ඇත්තටම මට කියන්න පුළුවන් උබුද් වල ප්‍රයිසස් ගොඩක්ම රීසනබල්. විශේෂයෙන් සමහර තැන්වල අපිට ගණන් වැඩි කියලා හිතුණා සාපේක්ෂව. උබුද් වල නම් එහෙම නැහැ. සාමාන්‍යයෙන් හරිම රීසනබල් ගණන් තමයි තියෙන්නේ. උබුද් වල ටවුන් සෙන්ටර් එකේ තියෙන ප්‍රධාන ටූරිස්ට් ඇට්‍රැක්ෂන් එකක් තමයි මේ තියෙන්නේ. මෙතනට කියන්නේ උබුද් පැලස් එක කියලා. ඉතින් මට ඔයගලන්ට කියන්න තියෙන්නේ පුළුවන් තරම් උදේම මෙතනට යන්න. මොකද මෙතන ෆේමස් ෆොටෝ ලොකේෂන් එකක්. ඔයගොල්ලෝ Instagram වල බැලුවොත් දකීවි. මෙතනට එන්ට්‍රන්ස් ෆී එකක්, ටිකට් එකක් මොකුත් ගත්තේ නැහැ. නිකම්ම මෙතනින් ඔයගලන්ට ඇතුළට එන්න පුළුවන්. මේ ප්‍රධාන ගේට් එකෙන් ඇතුළට ආපු ගමන්ම දකුණු පැත්තේ තියෙනවා මෙන්න මේ ලොකු ගේට් එකක් වගේ ස්ට්‍රක්චර් එක. ඉතින් මෙතන තමයි ෆේමස්ම ලොකේෂන් එක. ඉතින් එතන සාමාන්‍යයෙන් දවල් වෙන පෝලිමක් හැදෙනවා. එතකොට ඉතින් හරි කරදරයි පෝලිං වල ෆොටෝ ගහන්න ඉන්න ගියාම. මොකද එක්කෙනෙක් ගියාම ගොඩක් වෙලාවකට එතනින් එළියට එන්නේ නැහැ. ඉතින් එයාලා ඉවර වෙනකන් ඉන්න වෙනවා අපේ ෆොටෝ අවස්ථාව ගන්න. හැබැයි එතන විතරක් නෙමෙයි, එතනින් පොඩ්ඩක් ඇතුළට ගියාම ඔයගොල්ලෝ නිකන් පොඩි පැලස් ඒරියා එකක වගේ වටේට ඇවිදින්න පුළුවන්. ගොඩාක් මේ වගේ ලස්සන ගේට්ස් තියෙනවා ඔයගොල්ලන්ට ෆොටෝස් ගන්න. ඊළඟට අපි ආවේ සරස්වති ටෙම්පල් කියන තැනට. මෙතන නම් එන්ට්‍රන්ස් ෆී එකක් ගන්නවා. එන්ට්‍රන්ස් ෆී එකක් ගත්තාම ඔයගොල්ලන්ට එතනින් දෙනවා පොඩි ඇඳුමක් ඇඳ ගන්න. දම් පාට නිකන් টොප් එකක් වගේ ගැට ගහන්න පුළුවන් එකකුයි, සරමක් වගේ එකකුයි, ඔළුවට බඳින්නත් පිරිමයට ජටාවක් වගේ එකක් දෙනවා. ඉතින් මේ ඇඳුම ඇඳගත්තට පස්සේ ඔයාලට මේ එතනින් එන්ටර් වෙලා ඉතින් ෆොටෝස් ගන්න තමයි තියෙන්නේ. නිකන් පැලස් එකක් වගේ තැනක්. හරිම ලස්සනයි. මේ අපි යන දවසේ නිකන් පොඩි සෙරමනි එකක් වගේ තිබුණා. ඒ නිසා පොඩක් ඩෙකොරේට් කළා වගේ තිබුණා. ඉතින් මේ වගේ ලස්සන පොන්ඩ් එකක් තියෙනවා. එතනින් ඇවිදින්න පුළුවන්. එහෙම ඇවිදලා ඔයගලන්ට ලස්සන ෆොටෝස් ටිකක් ගහ ගන්න පුළුවන්. ඉතින් අපි ඊට පස්සේ දවල්ට කන්න තැනක් බැලුවා. මේ කැෆේ එක නම් ඔයගොල්ලෝ දැකලා ඇති Instagram famous කැෆේ එකක්. හැබැයි අපි එතනට නම් ගියේ නැහැ. එතන ගණන් ටිකක් වැඩි. අපි අපේ හොටෙල් එක ගාව තියෙන පොඩි කැෆේ එකකට ගියා. ඒක නිකන් ගෙදරක වගේ තියෙන කැෆේ එකක්. මෙතන කෑම ගොඩාක්ම රසයි. රිවිව්ස් ගොඩාක් තියෙන තැනක්. ඒ වගේම ගණන් ගොඩාක්ම අඩුවට තමයි තිබුණේ. අපි ඕඩර් කරේ මෙන්න මේ ඩ්‍රින්ක්ස් දෙක, මොහිටෝ දෙකක්, ස්ට්‍රෝබෙරි ඇන්ඩ් මින්ට්, අනිත් එක අම්බ්‍රෙල්ලා ඇන්ඩ් මින්ට්.
එකක් නිකන් රුපියල් 30000ක් වගේ තමයි උනේ. කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 500ක් වගේ. ඊට පස්සේ අපි මේන් ඩිෂස් වලට නාසි ගොරෙන් එකකුයි මී ගොරෙන් එකකුයි ගත්තා. නාසි ගොරෙන් මී ගොරෙන් නම් ඔයගලන්ට බාලි වල හැම තැනම කන්න පුළුවන්. ඒ වගේම ගණන් ගොඩක් අඩුයි. සාමාන්‍යයෙන් නාසි ගොරෙන් එකක් ගත්තොත් රුපියල් සල්ලි වලින් ඉන්දුනීසියන් රුපියල් 50000ක් වගේ තමයි වෙන්නේ. කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 950ක් වගේ. ඉතින් ඊට පස්සේ අපි ආවා ෆුට් මසාජ් එකක් ගන්න. ඔයගොල්ලෝ දන්නවා බාලිනීස් මසාජ් කියන්නේ ලෝකෙම ප්‍රසිද්ධ මසාජ් වර්ගයක්. ඉතින් ඇත්තටම ගොඩාක් හොඳයි බාලිනීස් මසාජර්ස්. මෙන්න මෙතන තමයි මරායා ස්පා කියලා එකක්. ඔයගොල්ලෝ උබුද්දලදී අනිවාර්යෙන් මේ තැන දැක්කොත් අනිවාර්යෙන් මෙතනට යන්න. මෙතන හොඳ මසාජ් එකක් අපිට හම්බුණා. අපි දැන් බාලි වල ගියපු ගොඩක් තැන් එක්ක සාපේක්ෂව බලනකොට මෙතන මසාජ් එක ගොඩාක් හොඳයි. ගානත් ඇත්තටම ගොඩාක් මඩුවට තමයි තිබුණේ. සාමාන්‍යයෙන් එක්කෙනෙකුට එහි සල්ලි වලින් 1,50,000ක් වගේ යනවා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 2,800ක් වගේ තමයි එක්කෙනෙකුට වෙන්නේ. ඉතින් මසාජ් කරගෙන දැන් අපි ආව අයිස්ක්‍රීම් කන්න. මෙතනත් ඔයගොල්ලෝ ඇත්තටම දැකලා තියෙන තැනක් පින්කීස් කියලා කියන්නේ. අයිස්ක්‍රීම් කාලා ඊට පස්සේ අද දවසේම කාපු එක තමයි කරේ. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ රෑට කන ප්ලේස් එකට. ඉතින් මෙතන පෙන්වන්න තියෙන විශේෂ දේ තමයි ඒගොල්ලන්ගේ තව ඩිෂ් එකක් තියෙනවා නාසි කැම්පූර් හරි නාසි චැම්පූර් හරි කියලා. මේ තියෙන නම් මී ගොරෙන් එකක්. මෙන්න මේ තියෙන ඒ නාසි චැම්පූර් එක ඒගොල්ලන්ගේ ට්‍රැඩිෂනල් බාලිනීස් ඩිෂ් එකක්. ඒකත් ඔයගොල්ලෝ කාලා බලන්න. ඊළඟට ඩෙසර්ට් එකට අපි ගත්තා මෙන්න මේ දදාර් ගොලොන් එහෙම නැත්නම් කොකනට් පෑන්කේක් කියන එක. අර අපේ පෑන්කේක් එක වගේම තමයි පැන්ඩන් ෆ්ලේවර් එකට තමයි අර කොළ පාට පෑන්කේක් එක හදලා තියෙන්නේ. ඇතුලේ තියෙන්නේ පොල් පැණි.